අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න කියලා අපි ප්ලාස්ටික් භාවිතයන් වලට යොමු වුණා. හැබැයි මේ විදිහේ එක්සත් ජාතීන්ගේ රතු නිවේදන වලට අනුව වාර්ෂිකව ලෝකෙ පුරා මිනිස්සුන්ගේ ලක්ෂ 9ක් 10ක් අතර ප්‍රමාණයක් මේ ප්ලාස්ටික් නිදන්ගත වීම නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවනවා. ඔබ මොහොතකට නැවතිලා ඔබේ හදවතෙන් අහලා බලන්න. ඔබ ආදරණීය අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදිහට ඔබේ කිරිබොන පුංචි දරුවගේ ඉඳන් වයෝ වෘද්ධ අම්මා තාත්තා දක්වා භාවිතා කරන පිඟානේ කෝප්පේ ප්ලාස්ටික් නෙවෙයිද කියලා. අපිට කොහෙදි හරි වැරදුනා. ඒ කියන්නේ ඒ වැරද්ද හදාගන්න තවමත් අපේ රටේ ඉන්න වැඩිහිටියෝ සූදානම් නැත්තම් පාසල් ශිෂ්‍යයන් විදිහට ඒ වගකීම අපේ කරපිටට ගන්න අපි සූදානම්ද? ඔව්. ප්ලාස්ටික් අධික භාවිතය නිසා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමෙහිලා පාසල් ශිෂ්‍යයාගේ වගකීම ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ පූර්විකාවත් එක්ක මුලින්ම වර්ෂ 1960 ඉඳන් අද දක්වා මේ වෙද්දි මෙට්‍රික් ටොන් මිලියන 6300කට අධික ප්‍රමාණයක් ප්ලාස්ටික් උත්පාදනය වෙලා තියෙනවා කිව්වොත් ඔබ පුදුම වෙනවා ඇති. හැබැයි මේ පුදුම වීමත් එක්ක ඔබ ඔබේ හදවතට තට්ටු කරලා අහන්න ඔය ප්ලාස්ටික් වලට අවසානයේදී මොනවා වෙනවද කියලා. මේ වෙද්දි සමස්ත ලෝකෙම අවධානය දිනාගෙන තියෙන ග්‍රේට් පැසිෆික් ගාබේජ් පැච් එකේ ඉඳන් සමස්ත ලෝකය පුරා තියෙන මුහුදු ගණනාවක මිරිදිය මූලාශ්‍ර ගණනාවක මේ ප්ලාස්ටික් කාරකය අතික්‍රමණය කරලා තියෙන තැනක ඒ ජෛව පද්ධතිය අභියෝගයට ලක් වුණා විතරක් නෙවෙයි ඔය කියන ප්ලාස්ටික් පරිභෝජනය කිරීම නිසාම මේ වෙද්දී සමස්ත සත්ව ප්‍රජාවම තමන්ගේ ජීවිත අභියෝගයට ලක් වෙලා තියෙනවා. එතකොට ආහාර දාමයන් ඔස්සේ ක්‍රමානුකූලව මේක මිනිස්සුන්ට ළඟා වෙන්න පටන් ගනිද්දී මිනිස්සුත් ඒව පරිභෝජනය කළා. අවසානයේදී මේ මාර්කයාගේ බිල්ලක් බවට පත් වෙලා තියෙන තැනක ඔබ නිකමට හිතලා බැලුවද අපි අපේ පහසුව තකා ප්ලාස්ටික් වලින් එළියට යන්නයි කියලා ප්ලාස්ටික් පුච්චද්දී ඔය ප්ලාස්ටික් දහනය වෙනවත් එක්ක විමෝචනය වෙන හරිතාගාර වායුන් ටික මේ කියන සෝබාදහම ඇතුලේ හරිතාගාර වායුත් ටිකත් එක්ක මේ කියන ගෝලීය උණුසුම වැඩි කරන ප්‍රවාහයක් වෙයි කියලා අපි හිතුවේ නැහැ. හැබැයි ඒ නොහිතපු වෙලාවක අපි අතින් ගිලිහෙච්ච ඒ වගකීම යලිත් වතාවක් නැවත ඉෂ්ට සිද්ධ කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. පාසල් ශිෂ්‍යෙක් විදියට දැනුවත් කිරීම කියන ක්‍රියාවලියට මූලාරම්භයක් විදියට අපිට අරගෙන මේ කියන සමාජ සන්දර්භය තුළ ජීවත් වෙන මිනිස්සුන්ට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙද්දී අපිට ප්ලාස්ටික් පිළිබඳව තියෙන දැනුම අරගෙන ඒකේ තියෙන අහිතකර ප්‍රතිඵල ටික මේ කියන සමාජය තුළ ඉන්න මිනිස්සුන්ට අවශ්‍ය දැනුම යාවත් කාලීන කරන්න ඒ දැනුම බෙදා හදන්න අපිට පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය කියලා කියන්නේ ඒකට හොඳම මෙවලම. ඒ කියන්නේ මේ රටවැසියන්ගෙන් එළියට ගිහිල්ලා සමස්ත ගෝලීය ප්‍රජාවක් ආමන්ත්‍රණය කරන තැනක් දක්වා ගිහිල්ලා අවසානයේදී ඒ සමස්ත ලෝකයාම මේ කියන ප්ලාස්ටික් වලින් එළියට යොමු කරන තැනකට දිශාගත කිරීමේ වගකීම පාසල් ශිෂ්ටයෙක් විදිහට අපිට තියෙනවා. එතකොට එතනින් එහාට ගිහිල්ලා 3R සංකල්පය අපේ ජීවිතයට කොහොමද අපි පාසල් ශිෂ්ටයෙක් විදිහට ළඟා කරගන්නේ? රීයුස් සංකල්පය. ඔබ මොහොතකට හිතන්න ඔබ කාලා විසි කරන ටොපිකොලේ ඔබ එළියට දාද්දී ඔබ හිතනවා ඇති මේකේ මොකද්ද පරිසරයට වන බලපෑම කියලා. හැබැයි ඔහොම අපේ රට ඇතුලේ කෝටි 22ක මිනිස්සු හිතුවොත් ඔය විදියටම ලෝකෙ ඇතුලේ බිලියන 9ක් මිනිස්සු හිතලා ප්ලාස්ටික් ඔය විදියට සමාජයට මුදා හරින්න පටන් ගනිද්දී අවසානයේදී ඒකෙන් අගතියටපත් වෙන්නේ සෝබාදහම විතරක් නෙවෙයි ඔබත් මමත් මගේ ආදරණීය නුත් ආදරණීය වේතුනේ. අන්න ඒ නිසාම අපිට පුළුවන් ඔය කියන පරිසර හිතකාමී නොවන ප්ලාස්ටික් ටික බැහැර කරන තැනටපත් වෙන්න. ඒ වගේම රීයුස් සංකල්පයත් එක්ක අපිට හැකියාව තියෙනවා ඔය විදියට ඔය කියන රීයුස් සංකල්පයත් එක්ක ඔය පරිසර හිතකාමී නොවන පරිසර අමුද්‍රව්‍ය වෙනුවට මේ කියන ප්ලාස්ටික් වල බයෝඩිග්‍රේඩබල් ප්ලාස්ටික් එහෙමත් නැත්නම් දි รา පත් වෙන ප්ලාස්ටික් යොදාගෙන අපේ දෛනික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න. අන්න ඒ විදිය එතනින් එහාට ගිහිල්ලා රීසයිකල් කියන කාරණාවත් එක්ක මේවා ප්‍රතිචක්‍රීකරණයට යොමු කරනවා කියන තැනේදී අපි දන්නවා ප්ලාස්ටික් වලින් එළියට යනවා ප්ලාස්ටික් වලින් බැහැර කරනවා කියලා අපි මුලා හරින්නේ. අපි ප්ලාස්ටික් පුච්චනවා නම් ප්ලාස්ටික් ටික විසි කරනවා නම් අපි කරන වැරද්දක්. හැබැයි ඒ වැරද්ද වෙනුවට අපිට පුළුවන් නම් මේ මධ්‍යස්ථාන වලට ප්‍රතිචක්‍රීකරණ යොමු කරන්න ඕවාදනේ විතුනේ. පාසල් ශිෂ්‍යයන් විදිහට අපිට කරන්න පුළුවන් වගකීම ඊළඟට සංවිධානත් එක්ක එකට එකතු වෙලා ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය ඒ කියන දැනුම ලබා දෙන්න අවශ්‍ය ප්‍රශ්න ටික ඔවුන්ට ඒත්තු ගන්නවන්න පාසල් ශිෂ්‍යයන් විදිහට අපිට පුළුවන්. ඒ වගේම සමාජ සංවිධානත් එක්ක එකට එකතු වෙලා මේ කියන පොදු ස්ථානවල රැඳිලා තියෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටික ඉවත් කරන්න අපේ සහයෝගය දුන්නොත් අපිට පුළුවන් පරිසර හිතකාමී රටක් ගොඩනගන්න. හැබැයි ඒ නුදුරු අනාගතේ නොවුනත් කවදා හරි ඔබට මට අපේ ආදරණීයයන් එක්ක සම්බන්ධ